මිම්මනත කවදාවත් සංඝරත්නයේ ගුණ විවේචනය කරන්න එපා. මිනිස්සු කියලා කියන්නේ හාමුදුරුවනේ වඳින අත් දෙකෙන්මයි බෙල්ල මිරිකන්නේ. කොච්චර හොඳට හිටියත් අනිත් පැත්තට තට්ටුව දානවා. මතක තියාගන්න. අරහත් දජය දරාගෙන ඉන්න උතුමන්ට අගෞරව කරන්න එපා. ඔයත්තන්ට දෙකක් නොකර ඉන්න පුළුවන්. මදින්න නැතුව ඉන්න පුළුවන්. දාන්න දෙන්න නැතුව ඉන්න පුළුවන්. ඒ හින්දා කට පරිස්සම් කරගෙන හොඳට ජීවත් වෙන්න. හාමුදුරුවන්ගේ විතරක් නෙමෙයි කිසි කෙනෙකුගේ ගතු කේලම් කියන්න එපා ගෙවල් ගන්න ගිහිල්ලා. මේ පැතිවල එහෙම කියනවද නැතුවද මං හිතන්නේ. වෙනද ගිනි දිනනවා. මිනිස්සු සමහරු ඉන්නවා ගම් වල රස්සා විදිහට කරනවා. මොකද්ද? එක දෙක කරලා කියන එක. පද හදන එක. ඔහොම මතක් වෙනේද අපේ ගමේ අහවලා ආවයි කියලා. කේලම් කියන එක. හාමුදුරනේ බෙරළවත් කොල්ලෙක් එක්ක හවිලා සිගරට් එකක් බිබී හිටියොත් එහෙම කොහරි අයින් එක. සමහර මාමලා ඉන්නවා උන්දලා කියන්නේ කුඩු ගහනවා කියලා නෙමෙයි කුඩු විකුණනවා කියලා කියන්නේ. එහින්දා ඔය අනුන්ට පද හදන එක නවත්තන්න. ධර්ම රත්නයට හොඳට ගරු කරන්න. මොකක්ද ධර්ම රත්නයට ගරු කරනවා කියන්නේ? ඔය බොරුවට බණ අහන්න එපා, වංචාවට බණ අහන්න එපා. ධර්මයට ගරු කරන්න. කොහොමද ධර්මානුකූලව ජීවත් වෙන්න? තථාගතයන් වහන්සේට ගරු කරන්න. කොහොමද? හොඳට බුද්ධවත කරන්න. බුද්ධවත හොඳට කරන්න. කොහොමද බුද්ධවත හොඳට කරන්න? මම මේ තරුණ මහත්තුරුන්ට අපේ තාත්තලාට කියනවා මේ කාලේ කොහොමත් අපේ තරුණ උදවිය බණහන කාලේ ඔය මේ ඉදිරි දිනවල ධර්ම දේශනාවක් තියෙනවා පින්නතුනි අර මාතර පැත්තේ වැල්ලේ තරුණයන්ගේ. කවුද ඒ බණ සංවිධානය කරන්නේ? ඒ කොල්ලෝ. හාමුදුරුවනේ මේ මරෙන්ඩ ගියපු තැන්වල හාමුදුරුවෝ හින්දා ජීවත් වෙනවා කියලා කියන්නේ. අපිරිය වෙච්ච තැන්වල ජීවත් වෙන්නේ හාමුදුරුවෝ හින්දා කියලා කියන්නේ. සමහර තරුණයෝ මගේ රූප පපුවේ කොටාගෙන ඉන්නවා. ඇයි? හාමුදුරුවනේ දැන් බීඩියක් සිගරට් එකක්වත් බොන්නේ නැහැ. බලන්න. හාමුදුරුවනේ අම්මා තාත්තා පෙන්නන්න බැරුව හිටපු අපි. වෙනදා අනේක මොකක් හරි වචනයක් කිව්වොත් එහෙම ගහගන්න යන අපි බනින්න යන අපි දැන් හාමුදුරුවනේ මූණට ගැහුවත් අපි බිම් බලාගෙන ඉන්නේ. එහෙම හැදිලා. එහෙම හැදිලා. එනිසා මේ කාලය කොහොමත් තරුණ මහත්තුරු බණහන කාලයක් සහ තරුණයෝ හැදෙන කාලයක්. අම්මලා තාත්තලා කියනවා හාමුදුරුවනේ අපේ දරුවන්ට වෙච්ච දේ හිතා ගන්න බෑ. එච්චරටම ඇයි සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. ධර්මයේ රතිය පින්නතුනි දැනුණාම මේක තේරෙන්න ඕනේ නැහැ. බුදුවරු කියන්නේ ඇයි සියලු රතීන්ට එහා උසස් ධර්ම රතිය කියලා. මේක ඇඟට වැදුනහම ඒක අර ඇබ්බැහි වෙනවා එකක් වෙනවා. සියලු පව් නොකර ඉන්න පුළුවන් පින්නතුනි. තණ්හාව නැති කරන්න පුළුවන්. බුදුරු උගන්වන්නේ ධම්මෝ සදං සමං නත්ති මේ දුකට ධර්මයේ හැර වෙන ඖෂධයක් නැහැ. ඒ තම් පිඹත භික්කවේ. ඒ පාණය කරන්නේ තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හාව ෂය කරපුවාම සියලු දුක් දිනනවා. තණ්හාව ෂය කරන්න නම් ධර්මය නැමැති ඖෂධය පාණය කරන්න ඕනේ. අවුරුදු 15 20 අම්මා තාත්තා එක්ක කතා නොකර හිටපු දරුවෝ කතා කරනවා වඳිනවා. අද දැක්ක නේද රහමුදුරුනේ කොල්ලෙක් අම්මට කොටනවා. අම්මට කොටනවා පොරව අරගෙන. අස්පනා පිට කාටද උම කරන්න පුළුවන්? කොටන්නම ඕනේ නැහැ. මේ තරුණයන්ට හිතන්නවත් පුළුවන්ද ඔක? අපිට බල්ලෙකුට ගහපුවම පපුව රිදෙනවා පහවදාට. ඔයත් කීපාරක් ඔය කටවල් වලින් මේ වෙනකොට අම්මට තෝ කියලා තියෙනවද? කීපාරක් ගෙවල් වල කුණුහරුපෙන් බැලලා තියෙනවද? කොච්චර හිත රිද්දලා තියෙනවද? කොච්චර සල්ලි ඉල්ලලා තියෙනවද?
ඒ වගේ පහත් වැඩමින් මනත කරන්න එපා. මුළු ජීවිත කාලයක් විඳවන්න වෙයි